පුද්ගලයන් හා සම්බන්ධ වචන N5 කාසෝකු පවුල රයෝෂින් දෙමාපියන් ඔකාසන් වෙන කෙනෙක්ගේ අම්මට කියනකොට කියනවා ඔතෝසන් වෙන කෙනෙක්ගේ තාත්තා හහ තමන්ගේ අම්මා චිචි තමන්ගේ තාත්තා චෝදයි සහෝදර සහෝදරියෝ ඔනේසන් අක්කා වෙන කෙනෙක්ගේ අක්කා ඔනීසන් අයියා වෙන කෙනෙක්ගේ අයියා අනේ තමන්ගේ අක්කා අනි තමන්ගේ අයියා ඉමෝතෝ නංගි ඔතෝතෝ මල්ලි ඔබාසන් ආච්චි ඔජීසන් සීයා ඔබසන් නැන්දා නැත්තම් පුංචි අම්මා ලොකු අම්මා වෙන්න පුළුවන් ඔජිසන් මාමා බාප්පා ලොකු තාත්තා වෙන්න පුළුවන් ඔත්තෝ තමන්ගේ ස්වාමි පුරුෂයා ඔකුසන් තමන්ගේ භාර්යාව වෙන කෙනෙකුගේ භාර්යාව සමානයි ගොෂුචින් ස්වාමි පුරුෂයා කනයි තමන්ගේ භාර්යාව සම තමන්ගේ භාර්යාව දොක්ෂින් තනිකඩයක් සන් යමදසන් යමද මහත්මයා යමද මහත්මිය යමද මෙනමිය ඒ වගේ කෙනෙකුගේ නමට පස්සේ දාන චන් කියලා පොඩි ගෑන් ළමයින්ට තමයි ගොඩක් වෙලාවට දාන්නේ ඔෂින් චන් ඒ වගේ නමකට පස්සේ දාන්න පුළුවන් කොන් කියලා දාන්නේ පොඩි පිරිමි ළමයින්ට ගොඩක් වෙලාවට දාන්නේ සමන් කොන් ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් වතෂි මම වතෂි තචි අපි අනත ඔබ දරේ කවුරු කරේ ඔහු ආදරවන්තයටත් කියනවා කනොජෝ ඇය ආදරවන්තයටත් කියන වෙලාවල් තියෙනවා බොකු මම පිරිමිය පාවිච්චි කරන්නේ කිමි තමුන් උඹ එච්චර හොඳ වචනයක් නෙමෙයි මිනසන් හැමදෙනා මින්න හැමෝම සෙන්සෙයි ගුරුවරයා කෝෂි ගුරු වෘත්තිකයා සේතෝ බෝල ශිෂ්‍යය ගක්සේ ශිෂ්‍යයා රියු ගක්සේ විදේශ රටක ඉඳලා ජපානි ඉගෙන ගන්න යන ශිෂ්‍යයා ගායිකකජින් විදේශිකයා ජීන් කියන්නේ ජාතිකයා වගේ අදහසක් නිහොන්ජින් ජපන් ජාතිකයා ඔතන වැඩි හිටියා ඔතකො පිරිමියා ඔතකො නොකෝ පිරිමි ළමයා ඔන්න ගැහණිය ඔන්න නොකෝ ගැහණු ළමයා කොදොමෝ ළමයා කතා තැනැත්තා හිතෝ පුද්ගලයා තොමුදචි යහළුවා තචි කියලා කියන්නේ බහුවචන කියලා දක්වන්න මම වතෂි කියන වතෂි තචි කියලා කියන අපි කියන දක්ෂේ තචි ශිෂ්‍යයෝ කියලා විශේෂිත කරනවා මම එහෙම පාවිච්චි කරනවා ජිබුන් තමන් හිතොරි එක්කන හිතොරි දේ තනියම ෆුතරි දෙන්න දොස්තර හයිෂා දත් දොස්තර කයිෂයින් සමාගම් සේවකයා ෂයින් සමාගමේ නමත් එක්ක දානකොට ෂයින් කියලා කියනවා මොන හරි කයිෂානෝ ෂයින් කියලා ෂචෝ සමාගමේ ප්‍රධානියා බුචෝ සමාගමේ යම්කිසි අංශයක ප්‍රධාන මැනේජර් කචෝ කියන්නේ ඒත් මැනේජර්මයි බුචෝට වඩා පහළින් තියෙන තත්ත්වය තෙන්චෝ කියන්නේ වෙළඳ සැලක කඩේක ප්‍රධානියා ගින්කෝයින් බැංකු සේවකයා බැංකු නිලධාරියා කෙන්කියුෂා පර්යේෂකයා එන්ජිනියා ඉංජිනේරුවා ශුෂෝ අගමැති දෛතෝරියෝ ජනාධිපති